හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ආචාර්ය රිචඩ් ස්වෙන්සන් නැමැත්තා සිය ග්‍රන්ථයක් වූ මාජින්හි සටහන් තබා තිබෙන්නේ මෙවැනි විශේෂ පාඨයකි. අපට හුස්ම ගැනීමට යම් ඉඩක් තිබිය යුතුයි. අපට සිතීමට නිදහසක්ද සුවවීමට අවසරද තිබිය යුතුයි. අපගේ සම්බන්ධතා ප්‍රවේගය නිසා සාගින්නට පත්ව තිබේ. අපගේ අති ප්‍රවේගශීලී යහපත් අරමුණු වලින් යටවී තුවාල වී අපගේ දරුවන් පොළවේ වැතිර සිටිති. යහපත් දෙවියන් වහන්සේ දැන් අධිවේගයට පක්ෂද? එතුමන් තවදුරටත් සෙනගව නිසල දිය අසලින් ගෙන යන්නේ නැද්ද? අතීතයේ තිබූ පළල් විශාල අවකාශ සොරකම් කළේ කවුද? ඒවා ආපසු ලබා ගන්නේ කෙසේද? ස්වෙන්සන් අවසා සිටින්නේ දෙවිඳුන් සමග නිවාඩුගෙන එතුමන් හමුවීමට නිසල ශාස්ත්‍රීය දේශයන් අපගේ ජීවිතයට අවශ්‍ය බවයි. එය මතකයන් අවදි කරන්නේද විවෘත අවකාශ සෙවීම මෝසෙස් මනාව සිදු කළ දෙයකි. නික්මාම 33:5 තද කුලල් සහිත ජාතියක් ගෙන යන අතර ඔහු බොහෝ විට දෙවිඳුන්ගේ නිවාඩුව සහ මඟ පෙන්වීම ලබන පිණිස ඒ කරා නැඹුරු වන්නට වූවා. සම්මුඛ වීමේ කූඩාරම තුලදී මිනිසෙක් තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණලා කතා කරන්නාක් මෙන් සමිදානන් මෝසෙස් සමග කතා කළ වග කිතු සමිඳුන්ද බොහෝ විට වනාන්තරගත ස්ථාන වෙතට ආක ගොස් යාඥා කළ වග මාක් 1:35 ලූක් 5:16 පවසනවා. කිතුතුමන්ද මෝසෙස්ද පියාණන් සමග තනිව ගත කරන කාලයේ වැදගත්කම දැන සිටියා. මෙලෙසින් අපටද අපගේ ජීවිතවලට පළල් අවකාශයන් අවශ්‍ය වෙනවා. ඒ විවේක ගැනීමට සහ දෙවිඳුන්ගේ අභිමුඛයේ සිටීමටයි. එතුමන් සමග කාලය ගත කිරීම වඩා හොඳ තීරණ ගැනීමටද එතුමන්ට මෙන් අන් අයට ප්‍රේම කිරීමට අපගේ ජීවිතවලට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර ගැනීමටද මහෝපකාරී වන සාධකයකි.